හෙලෝ අයිබෝවා කියලා අපේ YouTube channel එකට පිළිගන්න යාළුවනේ. ඉතින් අපි අද එකයින් යන්න හදන්නේ අපේ ගෙදර සුරතලාවේ න රොකි කියන බලු තඩියව. පොඩ්ඩක් එළියට ගෙනියන්න තමයි මේ වැඩේ සූදානම් වෙන්නේ. ඉතින් අපි යන් එළියට. එන්න රොකි. රොකි. හුහු. ගේට් එක වෙන සද්ද වුණා නම් එනවා. එන්න. ඔන්නේ යාළුවනේ ඉතින් මේ පැත්තට එන්න. එයා පොඩි වැඩක් කරනවා යාළුවනේ. එයා දැන් ඒවි. එන්න. ඔන්න එනවා යාළුවනේ. එන්න. යා. එයා ඉතින් යාළුවනේ සාමාන්‍යයෙන් එළියේ ඉදින්න ගොඩක් ආසෙක් කෙනෙක්. ඔයාලට එයාගේ මූණෙන්ම බලා ගන්න පුළුවන්. මෙයාත් එක්ක හැංගි මුත්තන් සෙල්ලම් ඊට පස්සේ දුවන පණින නටන ඕන දෙයක් කරන්න පුළුවන්. මෙයා වැඩිපුරම දක්ෂයයි දුවන පයින්න නටන වලට. හැංගි මුත්තන් සෙල්ලම් නේද ටිකක් පුළුවන්. යාළුවනේ මෙතන තමයි අපේ ගමේ තියෙන පොඩි ඇල. මේ ඇලේ මෙයා හැමතිස්සෙම බහිනවා. මෙයාට බඩයට රස්නී කියලා තමයි කට්ටිය කියන්නේ. ඒකේ ඩීඑස්එල් බැදිලා ඔය පැත්ත නෙමෙයි අර පැත්ත තමයි හොඳ. ඉතින් යාළුවනේ මේ පැත්තට යන රබරක් තමයි යහුවෙන්නේ. යාළුවනේ අපි මෙයාට පොඩි විහිළුවක් දෙමු. හරි යාළුවනේ දැන් තමයි විහිළුව පටන් ගන්න වෙලාව. යාළුවනේ ඔයාලට වීඩියෝ එක පේනවා ඇති. යා අපි දිහා ෂේප් එකේ බලන් හිටියා. මට දැන් මෙතන ඉක්මනට හැංගෙන්න ඕන. හරි යාළුවනේ. අපි බලමු එයා මාව හොයාගන්න ඉතින් කියලා. පොඩි අපි මෙයාට පොඩි කියලා තමයි කියන්නේ වැඩිපුරම. මොකද එයා පොඩි කාලේ හරිම හුරතල්. ඕහෝ යාළුවනේ යා අපිව හොයාගත්තා. එයාත් එක්ක හැංගි මුත්තන් කරන ඕන කෙනෙක්ව එයා අනිවාර්යෙන් හොයාගන්නවා කියන එක නම් ෂුවර්. ඉතින් යාළුවනේ මේ තමයි අපේ කුඹුරෙන් එහා පැත්තේ තියෙන ගෙවල් ටික. ඔයාලට පේනවා. සාමාන්‍යයෙන් කැලයක් වගේ පෙවුනට අර පැත්ත බැලුවම සාමාන්‍යයෙන් පේනවා පරිසරයක්. ඒ වගේම එයා පොඩි වැඩක් කළා. ඉතින් යාළුවනේ ඔයාලත් ආසයිද ජර්මන් ෂෙපර්ඩ් බලෙක් හදන්න? නැත්නම් හස්කි කෙනෙක්, රොට්වයිලර් කෙනෙක්? හැබැයි ජර්මන් ෂෙපර්ඩ් බලලත් හොඳයි කියලා තමයි මම නම් කියන්නේ. මොකද කියනවා නම් යාළුවා ටිකක් මිත්‍රශීලී සත්තු జాතියක්නේ. රොට්වයිලර්ත් හොඳ නැහැ කියලා මම කියන්නේ නැහැ. හස්කිත් එහෙමයි. ඉතින් යාළුවනේ අපි මෙයාට කතා කරලා බලමු. එන්න. කොහෙන්? අපි මෙයාට පොඩි කියලා කතා කරලා බලමුකෝ. පොඩි එන්න. එන්න. යාළුවනේ යාට රොකි කියන නම වැඩිපුර පුරුදු නැහැ. ඒ වුණාට පොඩි කියන නම තමයි වැඩිපුරම හුරු පුහුදු. ඉතින් එයා වැඩිපුරම මෙන්න මේ පොඩි කියන නමට තමයි ඇදිලා එන්නේ. රොකි කියන නම එයා ඇහුවම එයා හිතන්නේ ඒක එයාගේ නම නෙවෙයි කියලා. යාළුවනේ අහලා තියෙනවා බල්ලෙක්ට කොස් ගහේ කොස් කොලයක නැට්ට කැඩිලා බිමට වැටෙන සද්දෙත් බල්ලට ඇහෙනවා කියලා. ඉතින් මෙයාට අද හොල්මනක ඇඩි පාරවත් වුණත් දන්නේ නැහැ. හලෝ යාළුවනේ. අපි මෙයාට වැඩිපුරම කියන්නේ අපේ අම්මා නම් කියන්නේ පොඩි මහත්තයා කියලා. ඒයි පොඩි මහත්තයා. හුහු. ෂු. එනේ. යාළුවනේ ඉතින් මෙයාත් එක්ක විනෝද වෙන ගොඩක් පුළුවන් සෙල්ලම් කරන්න. මං කිව්වා වගේ දුවන්න, පනින්න, හැංගි මුත්තන් ඕන දෙයක් කරන්න පුළුවන්. පාර යනවා නම් බයිසිකලයක ගෙනියන්නත් පුළුවන්. බයිසිකලේ ගෙනියනවා කිව්වේ බයිසිකලේ ඔයා යනවා නම් බයිසිකලේ පිටිපස්සෙන් එයා එන්න පුළුවන්. එයාගේ විනෝදයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන්ම මේ බල්ලා නම් අනේ මන් දන්නේ නැහැ කියලා ඔයාලා හිතනවා ඇති. බලන්න එයා පස්සවන්න යන තාලේ නැටුකාරියක් වගේ. හැබැයි මට නම් ඒකට hina යනවා පොඩ්ඩක්. එයාගේ වැඩේ ඕක තමයි. හැමතැනම ඉව කරනවා. බට ASCII හඳුරන මිනිස්සෙක් දැක්කත් මුලින්ම ගිහිල්ලා විව කරලා තමයි හඳුනගන්නේ.
මොකද කියන එක මම හරියටම දන්නේ නෑ යාළු. මං කිව්වනේ එයාට එයාගේ බඩයට රස්නේ. ඒ හින්දා එයා වැඩි කාලයක්ම ගත කරන්න කැමති සීත පැතිවල. සීත පැත්තක් කියන්නේ පස් සීතලයි නම් එයා ඒකේ läගලි ඉන්නවා. වතුර සීතලයි නම් එයා ඒකේ läගලි ඉන්නවා. අපේ ටයිල් කැඩේටත් එන එක්කෙනේ තමයි මෙන්න මෙයා. මේ මොකද එයාගේ බඩ හරියට රස්නේ කියලා කතාවක් තියෙනවා. එයා යන්න වගේ සූදානම යාළු. ඒයි මෙහෙන්න. ඔව් යාළුවනේ ආයේ බසට පොඩ්ඩක් බය වුණා. උනට ගියා නේද? ඔව්. එයා යන්න ගියා. ඉතින් එහෙනම් අපි අද වීඩියෝ එක තියමු. අපේ YouTube channel එකේ වීඩියෝ බලුවාට ගොඩක් ස්තුතියි කියලා කියනවා. ඉතින් එහෙනම් මේ අපේ YouTube channel එකේ වීඩියෝ ඔයාලා බැලුවා නම් අනිවාර්යෙන්ම subscribe පාරක් දාන්න යන්න. ඔයාලට බල්ලා ගැන හිතට දෙයක් කමෙන්ට් එකකින් විදියට දාගෙන යන්න. වීඩියෝ එක සාමාන්‍යයෙන් හොඳ නම් ලයික් එකකුත් දාන්න යන්න කියලා මම ආරාධනා කරනවා. එහෙනම් ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මං වීඩියෝ එක අවසන් කරනවා. ඔන්න යාළුවෝ එහෙනම් බලනවා. මං තිව්වා.